මම මේ කොට්ටාවෙන් කතා කරන්නේ බණ්ඩාරකල කෙනෙක්. දැන් අවසාන වතාවට මම අර පොඩි කෙනෙක් එක්ක තිබ්බනේ මේ පොඩි කෙනෙක් තේරුණ එක. ඒ තරඟෙදී මේ හැබෑම දක්ෂයෙක් තමයි පොඩි එකා. නමුත් මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ එයාගෙන් ඇහුවා එතන හිටපු නිවේදකයා මේ පොඩි ගණන් දෙකක් 10න් පහළ ගණන් දෙකක් එකතු කියලා මේ එකතුව කීයද කියලා ගණන් දෙකක් කියලා. නමුත් මේ ගණන් දෙක එකතුව එයාට කියාගන්න බැරි වුණා. අනිත් එක එයා ලෝසොබ් බඳලා හිටියා. දැන් වෙලාව කීයද බබු කියලා ඒක කියාගන්නත් බැහැ. එතකොට කිව්වේ මම කියෝ මේ පැත්තට ගෙනියන්නේ නැහැ මේ ළමයා. පොඩි කාලේ ඉඳන් මේ ගණන් දෙක චූටි ගණන් දෙකක් එකතු කරගන්න බැරි ඒක හදාගන්නේ නැහැ. නිකන් මේ රැල්ලට මේ වැඩි කරනවා. අනේකයි මෙතන මේ පොඩි කාලේ ඉඳන් මේ ළමයාගේ මනස හැදින්නේ නැහැනේ. ඔව් මොකද දැන් ළමයින් උගත්කමෙන් එහෙම නැත්නම් මේ අර කාලයක් තිබුණා වෛද්‍යවරයෙක් වෙන්න එහෙම නැත්නම් ඉංජිනේරුවෙක් වෙන්න එහෙමනේ හිතන් ඉන්නේ. චම්ලි දැන් එහෙම නැත්නම් පහුගිය කාලේ තිබුණා ක්‍රිකට් කෙනෙක් වෙන්න. ක්‍රිකට් ගහන්න යන්න. එහෙම හිතන් ඉන්නේ. දැන් මේ සින්දු කියන්නේ යන්න. එක්ක සින්දු කියන්න එහෙම නැත්නම් වෙනත් මොකක් හෝ ක්‍රමයකින් රූපවාහිනී නාලිකාවකින් පෙන්වන තරුවක් වෙන්න තමයි දැන් බොහෝ දෙනෙක්ගේ බලාපොරොත්තුව තියෙන්නේ. ඔව් හැබැයි එහෙම දැන් සින්දු කියනවායි කියන එක ප්‍රගුණ කළ හැකි. හැබැයි ඒක සහජයෙන් යම්කිසි දක්ෂතාවයක් තිබිය යුතුයි. ඇඟේ තියෙන්න ඕනේ. එහෙම නැතුව සින්දු කියන්න බෑ. හැබැයි ඔය තරඟවල බැලුවම පේනවා තමන් සින්දු කියන්න පුළුවන් කියලා හිතාගෙන ගිහිල්ලා අවුට් සිං කරන්නේ. ඉතින් ඒක සින්දු පිළිබඳව දන්න අය හොඳට දන්නවා. කොහොමද සින්දු කියන එක ප්‍රශ්නයක් නෑ. මේ මගුල් ගෙදරකදී ට්‍රිප් එකක් යනකොට සින්දු කියන එක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉතින් එහෙම ඒ අය ජාතික මට්ටමට යාම පුළුවන්. තමන්ට විනිශ්චයක් තිබිය යුතු ඉස්සෙල්ලාම තමන් සින්දු කියන්න පුළුවන්ද බැද්ද කියලා. එහෙමවත් නෑ. ඒ කියන්නේ මේ රැල්ල මේ උණහින්ද තමන්ට තමන් පිළිබඳවවත් අමතක වෙලා ගිහිල්ලා මේ රැල්ලට යන්න පුරුදු වෙලා. කොහොම නමුත් මේ රැල්ලට යද්දි SMS ඡන්දය හරි වැදගත්නේ. SMS ඡන්ද ප්‍රෝඩාව කරන්න මෙහෙම මේ නිශාන්ත නැවතත් කතා කරන්නේ. ඒ කියන්නේ මේ ඇක්ටිව් වුණ මොහොතේම පටන් ගන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ ඇක්ටිව් අපි නම් එහෙම ඇක්ටිව් වුණ ගමන් ඉතින් අපි මැෂින් එකට දාලා අපි ගැහුවා. අපි කතන්දරයක් දාන්න නැතුව කරේ. හරිද? පස්සේ බිල් එනකොට තමයි දැනගත්තේ මොකද්ද මේ කියලා. මොකද ඉස්සෙල්ලා ගුණාම ගාන කියන්නේ නැහනේ. පස්සේ කෙලින්ම ඩිස්කනෙක්ට් කරලා දාන කොල්ලන් ලයින් එක. ඊට පස්සෙත් අපිට කිසිම දෙයක් දැනගන්න බෑ. බිල් එක ආවම තමයි දැනගන්න පුළුවන්. ඉතින් අර බිල් එකට බය වෙන්නේ නැති අර මේ කට්ටිය ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. මේ තමන්ගේ කට්ටිය ඉන්නවා නම් අවුලක් නැහනේ. ඔව් නිලුප බිලකට බය නැති අය ඉන්නව නම් ඒකත් ගොඩක් හොඳයි. දැන් මෙතන වෙලා තියෙන්නේ මේ නිශාන්තේදී එහෙම නැත්නම් රාත්‍රියේදී අපිට තරු දකින්න පුළුවන්. මේකෙදි වෙලා තියෙන්නේ නිශාන්ත ගමට ඇවිල්ලා ගිහිල්ලා දැන් ගමේ මිනිස්සුන්ට ටෙලිෆෝන් බිල් ඇවිල්ලා තරු පෙනිලා. ඔව් කොහොම නමුත් මේ කාරණා පිළිබඳව ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? ඒ ගැන අපි කතා කරා. දැන් මෙතන ප්‍රශ්නයක් නෙමෙයි ගමේ මිනිස්සුන්ට ප්‍රශ්නයක්. ටෙලිෆෝන් මේ බිල් වලට රවට්ටගෙන ගිහිල්ලා එහෙම අරගෙන. එතකොට මේ කරුණු ගැන ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? ප්‍රියන්ත කාර්යප්‍රම මහත්මයා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අපි එතුමාට කතා කරලා ඇහුවා. එතන පොලිස් පැමිණිල්ලක් දාන්න ඕනේ. ඒතර පොලිසිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා. පුද්ගලයෙක් සම්බන්ධව කරගෙන පංච ඒතර පොලිසිය අපිට දැනුවත් කරලා ඒ දුර සමාගම් වලින් ඒ අදාළ බිල්පත්වල ඒ පාවිච්චි කරන ලද අංක ලබා ගැනීම සඳහා උසාවියේ නියෝගයක් ලබාගෙන ඒ උසාවි නියෝගයේ දුරකථන සමාගමට ලබා දීලා ඒ විස්තර ලබාගෙන ඒ පිළිබඳව නඩු මාර්ගයෙන් ක්‍රියා කරනවා. නමුත් ඒ අවස්ථාවේදී පොලිසිය හැම වෙලේම අපිට සමග සහයෝගයෙන් කටයුතු කරන ඒ නිලධාරීන් ඇවිල්ලා අපේ නිලධාරීන් සමග එකතු වෙලා වැඩ කරනවා. එතකොට දැන් ඒ ආයතන පැත්තෙන් ගන්න පුළුවන් පියවර සහ ඒ මොකද්ද කොහොමද ක්‍රියාවලිය? නීතිමය පැත්තේ පියවර මොකද්ද? මේ ආචාර ප්‍රතිභා මහානාම. මෙතනදී සම්පූර්ණ කරන්නේ මුලාවක්. එතනින්ම අපිට වැටෙනවා මේක වංචනික චේතනාවකින් අරගෙන තියෙන්නේ. ඒ නිසා දැනට පවතින නීති තත්ත්වය යටතේ මෙතනදී අපිට අවනිදේශනය නැත්නම් වැරදි සහගත නොමගවන සුළු ප්‍රකාශ කළා, එහෙම වංචා කළා, ඒ වගේ තොරතුරු අරගෙන වැරදි දෙයකට යොමු කරනවා නම් අපිට කෙලින්ම සිම්පත අහෝසි කරන්න පුළුවන්. සිම්පත අහෝසි කරනවා විතරක් නෙමෙයි, වංචනික චේතනාවෙන් නොසලකිලිමත් දෙයකට නොසලකිලිමත් ආකාරයට වැරදි සහගතයට උදලා තියෙන හින්දා ඔහුගෙන් මූල්‍ය ලාභ ලබා ගන්නත් පුළුවන්. මෙන්න මේ දෙක අනිවාර්යයෙන්ම නීතිය ඉදිරියට ගියොත් මේ අවනිදේශනය මත ලබා ගන්න පුළුවන්. මේවා ගෙවන්න නැත්නම් ඒ තැනත්තට බන්ධනාගාරගත කිරීම, සිරදඬුවම් ගත කිරීමක් කරන්න පුළුවන් අධිකාරියට අපහසු වීමක් කරනවා. රත්නපුරෙන් කෙනෙක් ඉන්නවා අයබෝන්. ඔව් මේ මම ඇලි වලින් කතා කරන්නේ. ඒ වෙස්තුසිංහ නිශාන්ත වෙස්තුසිංහ කියන කෙනා මේ මම දන්නවා මේ හැමතැනම ගිහිල්ලා මේ SMS ගහන්න මේ හඳුරුම්පත් අරගෙන ගිහිල්ලා ඒ කලයි කියලා. මේ ඒ කියන්නේ ඔබ කියන්නේ මේ ඔබේ පළාතේ කෙනා තමයි මේ වැඩේ කරේ කියලා. මේ වැඩේ කළා. ඇත්තම අපි දැනවත් ඉන්නවා. දැන් ගෙවල් වල මිනිස්සු ඉන්නවා. මේක ගෙවා ගන්න විදියක් නැතුව මේ අමනාප වෙලා ගෙවල් වල ගෑණින් මනුස්සය රණ්ඩු වෙලා ඒවා වගේ සිද්ධීන් වෙලා තියෙනවා. ඒතර මේ පුද්ගලයා මොකද කියන්නේ ඒක ඇහුවෙන් පස්සේ? පුද්ගලයා කියන්නේ ඒක මං ගෙවල දානවා එහෙම කියලා තමයි ඒ පුද්ගලයා කියලා එයා බේරෙනවා.
ඔව් ඒ වගේම තමයි දැන් මේ අපිට මේ කතා බහේ තේරෙන්නේ ඔහු යම් කිසි මේ ව්‍යාපාරික කටයුත්තකට නියලා හිටියයි කියලා මේවා මේ මැෂින් එකක් හදලා එහෙම SMS ගහන වැඩක හිටියයි කියන එක ඔබ පිළිගන්නවද මේ වගේ වැඩක්? ඔව් ඒවා ඔක්කොම මේ වැඩ කරගෙන ගියා තමයි. මේ කතා තියෙන මේ සම්බන්ධයෙන් මේ මැෂින් එක මේ මුලින්ම හැදුවේ නිශාන්ත නෙවෙයි. නිශාන්තට වෙන හොඳ තරුවක් තමයි මේ ඒ තරුවක් උනේ ඒ මැෂින් එක හරහා තමයි මේ ඒ තරුව වෙනුවෙන් හදපු මැෂින් එක මේ. ඒකේ දෙවනි පරම්පරාවේ මැෂින් එක. ඒ කියන්නේ මුල් මැෂින් එකේදී අර තරුව උනේ අර උගත් බුද්ධිමත් තරුව උනේ සිම් 7ක් පාවිච්චි කළා. එහෙම මේ කතා තියෙනවා මේවා මේ ජනතාව කියන විවිධ කතා. ඊට පස්සේ මේ නිශාන්තගේ මට්ටමට එනකොට මේක සිම් 20ක් දාලා ක්‍රියාත්මක කරන්න පුළුවන් මට්ටමට ආවයි කියන කතාවකුත් තියෙනවා. කොහොම නමුත් අද සින්දු කියන එක උන්මාදයක්. සින්දු කියන එක උන්මාදයක් විය යුතු නැහැ. අද වෙනකොට සින්දු කීම ටෙලිවිෂන් මාධ්‍යයේ පෙනී සිටීම මේවා උන්මාදයක් හැටියට සමාජගත වෙලා තිබෙනවා නාගරික අර්ධනාගරික සහ ග්‍රාමීය මට්ටමේ. ඒ සඳහා විශාල මුදල් කැපකිරීම සිද්ධ කරනවා. ඊට අමතරව මේ වැඩසටහන් වල ගුවන් කාලය මේ රටේ ජන සමාජයට පෞල් ජීවිතවලට පෞද්ගලික ජීවිතවලට පවා විශාල බලපෑමක් එල්ල කරලා තිබෙනවා. එතකොට මෙන්න මේ தත්ත්වය තමයි මම හිතන්නේ අපිට තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. මේ කියන්නේ සුපිරිතරු සංකල්පය බිහිවීම ඒවා වෙළඳ උපක්‍රම ඒවා සමාජයට බලපාන ආකාරය මම හිතනවා ඉතාමත් ගැඹුරින් අධ්‍යයනය කළ යුතුයි. මොකද මේ වෙනකොට අපේ සමාජයේ මේ විනෝදන කර්මාන්තය තුල මිනිසුන් නිකම් බලා සිටින සමාජයක් දක්වා තල්ලු කරමින් තිබෙනවා. ඔවුන්ට මේ සින්දු කියන එක විතරක් ඔවුන්ගේ විනෝදනය හැටියට පටු වෙමින් තිබෙනවා. සින්දු ඇසීම ඔවුන්ගේ දෛනික ජීවිතයේ කටයුත්තක් බවට පත් වෙලා තිබෙනවා. නමුත් මේ කිසිවක් කලාව නෙමෙයි. නිලුප ණයට ගහලා පොල්ල වරද්ද ගන්න එපා කියලා අපේ වහරේ කතාවක් තියෙනවනේ. ඔව්. ඒක ටිකක් නිකන් නිකමට කියන එකක් නෙවෙයි තර්ජනයක්. මේ එහෙම එකක් නිශාන්තකින් අපිට. කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් එහෙම ප්‍රශ්නයක් නෑ කරන්න. හරිද? නමුත් හිතා ගන්න මේ පැත්තෙන් ණයගේ නැසහකුවත් නෑ අනිත් පැත්තෙන් ඇවිල්ලා ඔයාලට දෂ්ට කරන්න දෙනවා. හොඳයි. ණය අපිට දෂ්ට කරයිද නැද්ද? ඒක දැනගන්න වෙන්නේ තව ටික දවසකින් තමයි. හැබැයි ණයාට මොකක් වෙයිද? ණයා හොඹහට රින්ගීද? එහෙම නැත්නම් මොකටින්ට පුළුවන් වේද ණයාව අල්ල ගන්න? අපි ඒක ගැන බලන් ඉන්නවා. ඒ වගේම තමයි ණයාට හැමදාම මෙහෙම මීයෝ ගිලගිල ඉන්න පුළුවන් වෙයිද? අපි ඒකත් බලන් ඉන්නවා. ඒ ගැන අපි අවධානයෙන් ඉන්නේ. ඉතින් මේ ලංකාවේ තරු බිහි වෙන හැටි ගැන ඔබට හොඳින්ම අවබෝධයක් ලැබෙන්නේ නැති. ඔබට කියන්න තියෙන්නේ තරු වන්දනා කරන්න එපා. දක්ෂෝ මේ රටේ කොයිතරම් ඉන්නවද? මේ රටේ කොයිතරම් ප්‍රතිභාපූර්ණ ඉන්නවද? මොකද හොඳ කතාවක් කිව්ව මේ නිශාන්ත කියන එයා ජාතික වස්තුවක් කියලා. එතකොට අමරදේව මාස්ටර්ට මොකද්ද කියන්නේ අපි? හරි නිලුප. එයා ජාතික වස්තුවක් වෙන්නේ දෙවෙනි තැනට ඇවිල්ලා. ඒතර පළවෙනියට ආපු එකට අපි මොකද්ද කියන්නේ? ඒක එහෙනම් ලෝක උරුමයක් වෙන්න ඕනේ නේ සිංහරාජ්‍ය වගේ. එහෙම නෑනේ. එහෙනම් කෝ ඒකයි මතක තියෙන්න එපා. කවුරුවත් දන්නේ නෑනේ මේගොල්ලෝ. ඉතින් මේක තමයි හිතවතුනි අද ඇත්ත මේ කතාවේ. ඉතින් මේ தත්ත්වය පිළිබඳව ඔබ අවබෝධ කරගන්න. ඔබට මම හිතන්නේ මේකෙන් දැනුමක් ලැබුණා නම් ඒක ප්‍රමාණවත් කියලා හිතනවා. මේ මිත්‍යාවන් වලට අහු වෙන්න එපා. දරුවන්න ඉස්සර කරන් මේවට ගෙනහිලා අමාරුවේ දාන්න එපායි දරුවන්න. එච්චරයි ඔබට කියන්න තියෙන්නේ. අපි ගිහින් එන්නම්. උදව් කළ හැම දෙනාටම ස්තුතියි. මම නිලෝප සංජය. මම චම්ලියක නායක. මේ ගායනතරු මාවතේ ලක්ෂ 2කට අධික ගායක ගායිකාවන් අතරින් අවසන් දෙදෙනාට තේරුණු ඔබ අතරින් පළමු තැනට පත්වන්නේ කවුද? හිතවත් ප්‍රේක්ෂකයිනි, ඔබේ SMS වලින් වැඩිම මනාපෙන් පළමු තැනට පැමිණි තරුවට කිරුළ පළඳින්නට මට අවසරයි. පළමු තැනට පත්වන්නේ ඔබද? එහෙමත් නැත්නම් ඔබද? හොඳයි. ප්‍රේක්ෂක වැඩිම SMS මනාපෙන් කිරුළු පළඳින තාරකාව මේ විරාමෙන් අනිත් බැලුම් ගල the viewpoint කාලින සිදුවීමංශයේ ඉදිරිපත් කිරීම බැලුම් ගල